මේක ඔයා අහන්න ඕනි කතාවක්. පහුගිය දවසක සමාජ මාධ්‍ය තුල දැකපු සිදුවීමක් නිසා මේ සිතුවිලි මට ඔබත් එක්ක බෙදා ගන්න හිතුණා. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට මේ ලෝකෙට අපි දරුවෙක් බිහි කරන්නේ අපේ කැමැත්තෙන්. අපේ සම්බන්ධය ගැහණියෙක් මිනිහෙක් අතර තියෙන සම්බන්ධය නීත්‍යානුකූල වේවා නීත්‍යානුකූල නොවන දෙයක් වේවා වැරදීමක් වේවා කුමන අයුරකින් හෝ දරුවෙක් අපේ ජීවිතයට ආවහම ඒ දරුවගේ ජීවිතේ සම්පූර්ණ වගකීමේ කාන්තාව සහ පුරුෂයා සතු වෙනවා. ඉතින් එහෙම මේ ලෝකෙට ආපු දරුවෙකුට නොසලකා හරින්න ඒ දරුවව මානසික පීඩනයකට කායික පීඩනයකට ලක් කරන්න ඒ ළමයව අසරණ කරන්න කිසිම අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට නීත්‍යානුකූලව හෝ හෘද සාක්ෂියට එකඟව කිසිම අයිතිවාසිකාවක් නැහැ. ඉතින් පුංචි දරුවෝ කියන්නේ මේ ලෝකෙට එන්නේ කිසිම දෙයක් නොදැන අපේ අවශ්‍යතාවය මත අපේ ඌමනාවට තමයි අපේ දරුවෝ මේ ලෝකෙට එන්නේ. ඉතින් එහෙම ආපු දරුවන්ට මේ ලෝකයේ මේ සමාජය ඇතුලේ කොන්ද කෙලින් තියාගෙන හොඳ පෞරුෂයකින් ඒ දරුවන්ට මේ සමාජයට මුහුණ දෙන්න පුළුවන් තාක් වෙනකල් ඒ දරුවන්ව පිටිපස්සින් ඉඳන් බලා ගන්න එක හරි දේ වැරදි දේ කියලා දෙන එක සමාජයට හොඳ පුරවැසියෙක් විදිහට දායාද කරන එක හැම අම්මා කෙනෙක්ගේම හැම තාත්තා කෙනෙක්ගේම වගකීමක්.